සුබ දවසක් හැමෝටම. අපි මේ දවස්වල අපේ එඩිෆිකෝඩ් ඉන්ටර්නැෂනල් එකට කට්ටියව හය කරනවා. මම මාර්තු මාසේ ජොබ් වේකන්සි එකක් දැම්මා. ඒක ඇඩ්වර්ටයිස් කරා. වෙනදනම් අපි හැම ජොබ් වේකන්සි එකක් දැම්මන් පස්සේ ඇප්ලිකේෂන් 100ක් 120ක් 150කට කිට්ටු වෙන්න එනවා. මෙදා පාර ඇත්තම කිව්වොත් 300 ගාණක් ඇවිල්ලා තියෙනවා ජොබ් ඇප්ලිකේෂන්ස්. 350 380ක් විතර ඇවිල්ලා තියෙනවා. අපි මෙදා පාර පේම ප්ලැට්ෆෝර්ම් එකක අපි ෆෝම් එකක් වෙනම සබ්මිට් කරන්න දුන්න. ඊට පස්සේ Tamanට අවශ්‍ය නම් වීඩියෝ එකක් සබ්මිට් කරන්න ෆැසිලිටි එක හරි ගසලා දුන්නා. එතකොට Tamanට පුළුවන් ක්‍රියේටිව් යම්කිසි දෙයක් කියන්න. අර ෆෝම් එකෙත් වෙනම ෆීල්ඩ් එකක් තිබුණා ක්‍රියේටිව් Taman ගැන දෙයක් කියන්න, Tamanට ඇයි මේ ජොබ් එක දෙන්න ඕනේ කියන දේවල් ටික කියන්න කියලා වෙනම ෆීල්ඩ් එකක් දාලා තිබුණා. මං හිතන් හිටියේ කට්ටිය ක්‍රියේටිව් දෙයක් කරයි, ක්‍රියේටිව් දෙයක් කියයි කියලා. ඇත්තටම තත්ත්වය සෑහෙන සෝචනීයයි. එකම මේ ඇප්ලිකේෂන් එකක් මට හොයාගන්න හම්බුන්නේ නැහැ ක්‍රියේටිව්. හැම එකම තිබුණේ එකම ස්ක්‍රිප්ට් එක. මම මෙන්න මේ යුනිවර්සිටි එකේ මෙන්න මේක කරනවා, අරක කරනවා, මේක කරනවා, මේක පුළුවන්, අරක පුළුවන්, එච්චරයි. හරි? ඒක නේ අර හැම එකම එකම වගේ. හැම එකක්ම එකම වගේ. මට දැන් එපාම වුණා මේ ජොබ් ඇප්ලිකේෂන් ටික ඔක්කොම go through කරලා ඔක්කොම එකම දේ කියන්නේ. එහෙම නෙමෙයි මම හොයන්නේ ක්‍රියේටිව් ඉන්ඩිවිජුවල්ස්ලා. මොකද අපිට එන සමහර ප්‍රොජෙක්ට්ස් ඇප්ලිකේෂන්ස් එහෙම අමුතු දේවල් එන්නේ. දැන් මේ දවස්වල අපි ඩිවයිසස් කීපයක් එක්ක වැඩ කරනවා. මේ AI ඉන්ටිග්‍රේටඩ් ඩිවයිසස්. මම මොනවද කියලා කියන්නේ නැහැ. ඒක එවිලම් බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ අලුත් ටෙක්නොලොජිස් එක්ක අලුත් දේවල් එක්ක AI කියන එක හැමෝම දැන් පාවිච්චි කරනවා. බට් අපි සමහර එතනින් එහාට ගිය දේවල් ටිකක් මේ දවස්වල කරගෙන යනවා. ඒ දේවල් එක වැඩ කරනකොට ඇත්තටම අමුතුවෙන් අලුතෙන් හිතන්න පුළුවන් මයින්ඩ් එකක් තියෙන්න ඕනේ. අර ගිරව වගේ උගන්නපු දේවල් ටික මේ පොතට දාන වගේ සෙට් එකක් නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ. ඔයගොල්ලෝ කැම්පස් ගියත් එකයි නැතත් එකයි, මට ඩිග්‍රී තිබුණත් එකයි නැතත් එකයි, ඒ ලෙවල් තිබ්බත් එකයි නැතත් එකයි. ඒවා අපි ගණන් ගන්නේ නැහැ. තියෙන අයව ඩිස්ක්‍රිමිනේට් කරන්නේ නැති අයව ඩිස්ක්‍රිමිනේට් කරන්නේත් නැහැ. ඒක මම කියන්නේ ඒක මට අදාළත්වයක් නැහැ. මොකද ඒක තිබ්බත් එකක් නැතත් එකයි. Tamanට ස්කිල් එක තියෙනවා නම්, Tamanට වැඩේ කරන්න පුළුවන් නම් අපි හය කරනවා. සමහර අය ඇප්ලයි කරනවා අන්ඩර් ග්‍රැජුවේට්ස්ලා. ඩිග්‍රී එක කරගෙන යන ගමන් ඇප්ලයි කරන කට්ටිය ඉන්නවා. ඒ කට්ටියට පොඩි නෙගටිව් පොයින්ට් එකක් වැටෙනවා. මොකද හේතුව කැම්පස් වලින් පොඩි ප්‍රැක්ටිස් එකක් තියෙනවා. ඇසයින්මන්ට් එකක් හරි ටෙස්ට් එකක් හරි එක්සෑම් එකක් හරි තියෙනවා නම් සමහරට දවසකට කලින් වගේ තමයි, නැත්තම් ඒ දවසම උදේ කියන්නේ. මෙහෙම උනන් පස්සේ අපිට හරිම අමාරුයි. මොකද අපි සමහරට ක්ලයින්ට්ලත් එක්ක මීටින් අරේන්ජ් කරගෙන ඩෙඩ්ලයින් අරේන්ජ් කරගෙන ඔක්කොම ඉන්නකොට මේ හිටපු ගමන් ඒල කියන අද එක්සෑම් එකක්, හෙට එක්සෑම් එකක් එහෙම කියලා. ඉතින් මේ වගේ උනන් පස්සේ අපිට ඒ ටික මැනේජ් කරගන්න හරි අමාරුයි. ඒ නිසා අපි අන්ඩර් ග්‍රැජුවේට්ස්ලා හයර් කරනවා අඩුයි. සහ අපි කැම්පස් වලින් කරන ලොකු වැරද්දක් තියෙනවා. ඉන්ටර්න්ෂිප් එකකට දානවා. ඊට පස්සේ මාස 6කින් ආපහු කැම්පස් එකට එන්න ඕනේ ඉන්ටර්න්ෂිප් එක කෙනේ ජොබ් එකෙන් අයින් වෙලා. ඇත්තටම අපි මේ හැම රෙද්දක්ම කරන්නේ මේ ජොබ් එකක් ගන්න. හරි? ජොබ් එකකට දාලා ඒ මිනිස්සෙක් ආපහු ගන්න කැම්පස් එකට. මේ කැම්පස් වලින් කරන ලොකු වැරද්දක්. එක කට්ටියට එකක දේවල් කියලා මේක මේ සාධාරණීකරණය කරන්න පුළුවන්. හැබැයි ඒක ඇත්තටම වැරදි. අන්තිමටම මේ හැමදේම කරන්නේ මිනිස්සෙක්ට ජොබ් එකක් ගන්න. හරියට හොඳ ජීවිතයක් ගත කරන්න අවශ්‍ය ජොබ් එකක් තමයි මේ අන්තිම ටාගට් එක. ඉතින් ඒක කරන්න දෙන්නේ නැතුව ආපහු කැම්පස් එකට අදිනවා. ලංකාවේ තියෙන ගොඩක් ලොකු කැම්පස් වලින් කරන වැරද්දක් තමයි මේක. ඉතින් එහෙම රික්වයර්මන්ට් එකක් තියෙනවා නම් ඕගොල්ලන් කැම්පස් එකේ එහෙම එන්නත් එපා. ඔක්කොම ටික ඉවර වෙලා ජොබ් එකට කමිට් කරන්න බලාගෙන ඉන්න. මොකද මේක ඇත්තටම ට්‍රේනින් ස්ටාර්ට් කරන්න අපි. ට්‍රේනින් ස්ටාර්ට් කරලා හරියනවා නම් අපි පර්මනන්ට් කරනවා. අපි මේ බලන්නේ ඉන්ටර්න්ලා ටිකක් ට්‍රේනින් ටිකක් හයර් කරලා අඩුවට වැඩේ කරගෙන අපහො යවලා ආයෙ සෙට් එකක් ගෙන්න ගන්න නෙමෙයි. මොකද අපිට වැඩේ ක්වොලිටියට කරෙන්න ඕනේ. අපි ඉන්ටර්න්ස්ලා ගන්නවා. අපි ට්‍රේනිස්ලා ගන්නවා. හැබැයි ඒගොල්ලන්ව ට්‍රේන් කරනවා හරියට ටෙක්නොලොජිස් ටික අලුත් කොහොමද වැඩ කරන්න ඕනේ, බෙස්ට් ප්‍රැක්ටිසස් පාවිච්චි කරන්නේ කොහොමද, කෝඩ් ක්වොලිටි ආරම තියාගන්නේ කොහොමද, ඒ ටික අපි පර්මනන්ට් කරන්න බලාගෙන තමයි උගන්වන්නේ. අඩුවට වැඩ ටික අරගෙන ඊට දාන්න නෙමෙයි. හරි පර්මනන්ට් කරලා හරි වාවත් එක්ක ඉස්සරහට යන තමයි අපි බලාගන්නේ. ඒක නිසා එහෙම කමිට් කරන්න පුළුවන් කට්ටිය විතරක් ඇප්ලයි කරන්න. ඔයා සමහර වෙලාවට ඒ ලෙවල් කරන්නේ නැතුව වෙන්න පුළුවන්. ඕ ලෙවල් කරපු ගමන් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඔයාට ජොබ් එකක් කරන්න ඕනේ කියලා හිතනවා නම් ඇප්ලයි කරන්න. හැබැයි ඊට පස්සේ ඒ ලෙවල් කරන්න බලාගෙන ඉන්නවා නම් ඇප්ලයි කරන්න බෑ. මොකද ඊට පස්සේ අයින් වෙන්න වෙනවනේ. දැන් ඔයා ඒ ලෙවල් කරලා ඉවර වෙලා
ඩිග්‍රී එකක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ඒත් ප්‍රශ්නයක් නැහැ ඇප්ලයි කරන්න. ඔයාලට ස්කිල් එක පෙන්වන්න පුළුවන් නම් ඔයා දේවල් කරලා තියෙනවා නම් ඇප්ලයි කරන්න. හැබැයි ඔයා ඩිග්‍රී එකක් කරනවා නම් ඇප්ලයි කරන්න එපා. ඒව කරලා ඉවර වෙලා ඇප්ලයි කරන්න. ඔයා ඩිග්‍රී එක කරලා ඉවර වුණා නම් ප්‍රශ්නයක් නැහැ ඇප්ලයි කරන්න. අපි කොහොමද ඒව බලන්නේ නැහැ. අපි බලනවා ඔයාලට ස්කිල් එක තියෙනවද කියලා. ඒක නැත්තම් මොන ක්වොලිෆිකේෂන් එක තිබ්බත් අදාළ නැහැ. ඔයාව සිලෙක්ට් වෙන්නේ නැහැ. ගොඩක් අය IT ඉන්ඩස්ට්‍රි එකට එනවා. දැන් පඩි හොඳයි ඒකේ දීමනා හොඳයි මේවා කියලා. අපි එහෙම ඉගෙන නිකන් ඒ හේතු නිසා IT ඉන්ඩස්ට්‍රි එක තෝරගත්ත කිසිම කෙනෙක් හය කරන්නේ නැහැ. හරි එහෙම ඉන්ඩස්ට්‍රි එකට ආව නම් කිසිම මේක ගැන වැඩි දැනුමක් නැතුව ඇප්ලයි කරන්නම එපා. අපි හොයන්නේ මේ IT ඉන්ඩස්ට්‍රි එකට කෝඩින් වලට ආසාවෙන් යම්කිසි දෙයක් සෝල්ව් කරන්න යම්කිසි අලුත් දෙයක් හදන්න ආසාවෙන් එන කට්ටිය. හරි ඒ අර ඒ ගැම්ම මුලින් ඉඳන් තිබිච්ච කට්ටිය තමයි අපි හොයන්නේ. එහෙම නැති කිසිම කෙනෙක් ඇප්ලයි කරන්නත් එපා. හරි මොකද මම හොයන්නේ ක්‍රියේටිව් දෙයක් හිතන්න පුළුවන් අලුත් දෙයක් කරන්න පුළුවන් වැඩක් බාර දුන්නාන් පස්සේ ඒ වැඩේ තමන්ම සෙල්ෆ් මැනේජ් කරගෙන වැඩේ කරන්න පුළුවන් අවශ්‍ය දේවල් ටික තමන්ම හොයාගෙන වැඩේ ලස්සනට පිළිවෙලට හරියට කරන්න පුළුවන් පිටිසු තමයි අපි හොයන්නේ. කෝඩ් රිවිව් වෙනවා මෙහි. ඒක නිසා හරියට පිළිවෙලට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් විතර ඇප්ලයි කරන්න. එක එක ප්‍රොජෙක්ට්ස් වලට වැටෙන්න පුළුවන්. සෑහෙන්න එක එක ඒරියාස් වල ඔයාලට එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. හැබැයි එහෙම කරන්න පුළුවන් හොඳ ඕපන් මයින්ඩ් එකක් තියෙන්න ඕන. එහෙම නැති වුණොත් අර මං කරන්නේ මේ Java වල මේ back end එක විතරයි එහෙම කියලා අර එකම මේකකට හිර වෙච්ච කට්ටිය ඇප්ලයි කරන්නත් එපා. අනිත් එක අපේ ස්ටැක් එක තමයි JavaScript, TypeScript, React Native පැත්ත තමයි ගොඩක්ම යූස් වෙන්නේ. මේ දවස්වල මං වැඩිම හොයන්නේ React Native කට්ටිය, React Native දන්න කට්ටිය. ඒක නිසා මේ දේවල් ටික තියෙනවා නම් විතරක් ඇප්ලයි කරන්න. එහෙම නැත්නම් කීයටවත් ඇප්ලයි කරන්න එපා. ඕගොල්ලන්ට මම දාලා තියෙනවා වීඩියෝ එකක් කරන්න. ඒකට ඇවිල්ලා කියන්න එපා මට අර ඩිග්‍රී එක තියෙනවා අර මේක තියෙනවා මේක ස්ටඩි කරනවා ඒක මට අදාළ නැහැ. එහෙම නැතුව තමන් ගැන දෙයක් කියන්න. තමන් මේ ඉන්ඩස්ට්‍රි එකට ආවි කියලා කියන්න. මේ ඉන්ඩස්ට්‍රි එකට කැමති ඇයි කියලා කියන්න. හරි ඔයා මොන හරි කරපු දෙයක් තියෙනවා නම් ඒ ටික පෙන්නන්න. අර තව ෆෝම් එකෙත් වෙනම ෆීල්ඩ් එකක් තියෙනවා. ඒකෙත් ඒ දේවල් ටික කියන්න. අර උගන්වනවා මම හිතන්නේ කට්ටියට මෙන්න මේ දේවල් ටික කිව්වොත් ජොබ් එකක් හම්බ වෙයි. මේ දේවල් ටික කියන්න ඕනේ ඇප්ලිකේෂන් එකේ. එහෙම කියලා අර උගන්නපු ස්ක්‍රිප්ට් එකක් තියෙනවනේ. ඒක දාන්න එපා. ඒක මට අපිරියයි දැන් කියවලම. හරි. අලුත් දෙයක් යම්කිසි දෙයක් දාන්න බලන්න. එහෙම අලුතෙන් හිතලා යම්කිසි දෙයක් දැම්මොත් ඒ කෙනාව මං හය කරනවා. අනිත් එක තමයි මම වෙනම ඔයගොල්ලන්ට රචනාවක් වගේ පොඩි දෙයක් ලියන්න ෆීල්ඩ් එකක් දාලා තියෙනවා. හේතුව තමයි ඉංග්‍රීසි තියෙන්න ඕනේ. මම ඉංග්‍රීසි පොඩ්ඩක් බලනවා. මොකද AI එක්ක ගොඩක් වැඩ කරනවා ඉස්සරහට. මේවත් එක්ක වැඩ කරන්න අපිට දැනට ඉංග්‍රීසි නැතුව බෑ. ඉංග්‍රීසි තියෙන්න ඕනේ. යාට හරියට ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික දෙන්න ඕනේ. යාගේ මේවා ටික අපි කියවන්න ඕනේ. කියවල තේරුම් ගන්න ඕනේ. සහ ඩොකියුමන්ටේෂන් හිටන් ඔක්කොම ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ඒ ටික හරියට කියවල තේරුම් ගන්න ඕනේ. එහෙම බැරි කෙනෙක්ව මං හය කරන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ දේවල් ටික තියෙනවා නම් ඔයා බිගිනර් කෙනෙක් වෙන්න පුළුවන්. මොකද මේ ඇත්තම ට්‍රේනින් ජොබ් එකක්. එහෙම කියලා ප්‍රශ්නයක් නැහැ. ඔයා යම් කිසි දෙයක් කරන්න try කරලා තියෙනවා නම් පොඩි පොඩි දේවල් ටිකක් කරලා තියෙනවා නම් අපිට ඒ ටික සබ්මිට් කරන්න ඔයාගේ ස්කිල් එක පෙන්නන්න. ස්කිල් එක පෙන්නුවොත් ජොබ් එක වාගේ. හරි. එහෙනම් වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ හෝ මේ වීඩියෝ එකේ තැනක හරි දාන්නම් ජොබ් ඇප්ලිකේෂන් ලින්ක් එක. ඒකට ගිහිල්ලා ඔයාගේ CV එක මේ CV එකත් අප්ලෝඩ් කරලා සබ්මිට් කරන තැන තියෙනවා. CV එක අප්ලෝඩ් කරලා සබ්මිට් කරනකොට මතක තියාගන්න පර්මිෂන් දෙන්න අපේ මේ ඊමේල් එකට. එහෙම නැත්නම් පබ්ලික් දාන්න. මොකද සම ගොඩක් අය මේ CV Google Drive සබ්මිට් කරලා මේ දානවා ඇක්සස් කරන්න බෑ. ඒක නිසා ඒක හරියට සබ්මිට් කරන්න. හොඳට කියවල වෙලාව අරගෙන ෆීස් ටික මේ කියවලා හදිසියක් නැහැ. ඔක්කොම ගානට වෙලා මේ පිළිවෙලට තියෙනවද කියලා බලලා සබ්මිට් කරන්න. මොකද සමහරු එකම නමෙන් 3-4 පාර සබ්මිට් කරන කට්ටියත් ඉන්නවා. මේල් ෆීමේල් කරලා සබ්මිට් කරනවා, ෆීමේල් මේල් කියලා කරලා සබ්මිට් කරනවා. එහෙම ප්‍රශ්නක් තියෙනවා. හරි? ඒක නිසා ඒ ටික සිහියෙන් බලලා සබ්මිට් කරන්න. සබ්මිට් කරලා අපි මේ සතිය ඇතුළත තමයි ගොඩක් වෙලාවට කට්ටිය තෝරගන්න බලන්නේ. ඔයාගේ ඇප්ලිකේෂන් එක හරිනම් ඔයාගේ ස්කිල්ස් ටික තියෙනවා කියලා පේනවා නම් වැඩිදුර ඉන්ටර්විව් එකකට ඔයාට කෝල් එක එයි. එහෙනම් හැමෝටම සුබ දවසක්. එබා